ප්‍රොනන්සියේෂන් වලදී තියෙන බ්ලෙන්ඩ්ස් කියන්නේ මොනවද? අපි බලමු මොනවද මේ බ්ලෙන්ඩ් එකක් කියන්නේ කියලා. බ්ලෙන්ඩ් එකක් කියන්නේ අකුරු දෙකක් හෝ තුනක් එකතු වෙලා සංඛ්‍යාවක් එකතු වෙලා ශබ්ද හැදෙනවා. ඒවට අපි කියනවා බ්ලෙන්ඩ්ස් කියලා. ඉතින් මේවා ඩයග්‍රාෆ් වගේ නෙමෙයි. ඩයග්‍රාෆ් වල අකුරු එකතු වෙලා වෙනම ශබ්දයක් හැදෙන්නේ. ඒත් මේ බ්ලෙන්ඩ්ස් වලදී අකුරු වල ශබ්ද වෙනම ඇහෙනවා. මේ තියෙන්නේ beginning blends B plus L black C B L එකතු වෙලා හැදෙනවා black bl sound එක bl C L cl F L fl P L pl. ඉතින් මේ වගේ අකුරු දෙකක් එකතු වුනහම ඒ අකුරු දෙකේම ශබ්ද ඇහෙන ඒවට අපි කියනවා blends කියලා. ඒ අකුරු දෙකේම ශබ්ද ඇහෙද්දී අපි ඒවට කියනවා blends කියලා. next one ඊළඟ එක තමයි S blend. S blend කියන්නේ S අකුරට අකුරු එකතු වෙලා හැදෙන blend එක බලන්න. SK sk SN 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 SM sm SP sp ST st SK sk SN sn SM sn SP sp ST st. ඉතින් මේකේ බලන්න ඩයග්‍රාෆ් වල වගේ නෙමෙයි. ඩයග්‍රාෆ් වල නම් එක ශබ්දයක් ඇහෙන්නේ SH එකතු වුණොත් ෂ් කියලා ඇහෙන්නේ. ඒත් මේකේ SK එකතු වුනම ස්ක් කියන අකුරු දෙකේම සවුන්ඩ් එක ඇහෙනවා. මේ තියෙන්නේ R එක එකතු වෙලා හැදෙන බ්ලෙන්ඩ්ස්. එතකොට BR br CR kr CR kr DR dr FR fr TR tr. තව තියෙනවා ending blends. ending අවසානෙට blend වෙන අකුරු ending blends. ඒ කියන්නේ අවසානෙට එකතු වෙන blend. මොනවද අවසානට එකතු වෙන blends? එතකොට end hand nt nt lk ilk mp imp st st. මෙතන ඔයාලට පේනවා blend වල both sounds are heard. ඒ කියන්නේ ශබ්ද එකතු වෙලා හැදෙන අකුරු දෙකේම ශබ්ද ඇහෙනවා. stop කියද්දි st st කියලා ඇහෙනවා. ඒ digraph වල two letters one sound. sh එකතු වුණාට ඇහෙන්නේ sh කියලා විතරයි. ch එකතු වෙලා ch හැදෙද්දි ඇහෙන්නේ ch විතරයි. cu h වෙනම ඇහෙන්නේ නැහැ. ඉතින් වෙනස ඒකයි. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මොනවද මේ blends කියන්නේ කියලා.